ඉතින් තායිලන්ඩ් ජිම් බිස්නස් එකට අලුතෙන් යන්න ඉන්න කට්ටිය මගෙන් ගොඩක් අහන දෙයක් තමයි මොන වගේ ස්කෑම් වලටද අපි වහුවෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි චන්දබූරි මෙහෙන් පැත්ත යන්නේ මොන වගේ ගල් ගන්නද? අපි ඉතින් බ්ලූ සෆායර් එහෙන් ගන්න දා කරන්නේ නැහනේ. අපි ගන්න එක්ක සෙමි ප්‍රෙෂස් ගල්. හරි. එතකොට ඔන්න බ්ලූ ටොපෑස් තියෙනවා. ඔයා ටේබල් එකක් එහෙම ගත්තාම එතනට කට්ටිය ඕන තරම් බ්ලූ ටොපෑස් ගල් අරන් එනවා. ඔයා අලුත් කෙනෙක් කියලා දැනගත්තාම ඔයාට සින්තටික් ගලුත් දෙනවා. අනික රෝස පාටට හුරු ටොපෑස් දෙනවා. දැන් ඔය බ්ලූ ටොපෑස් කරන නම් එතනදී අපිට ගොඩක් වෙලාවට ඉන්නේ ස්විස් එකයි ලන්ඩන් එකයි. ඒවයි කලයක යන්නේ නැහැ. හැබැයි රෝස පාට ටොපෑස් ඔයා කවදාවත් ගන්න එපා. මොකද ඒක කලයක එළියෙන් ගහන්නේ. ටික දවසක් යනකොට කලයක ෆේඩ් වෙනවා. ඉතින් ඊළඟට ඔයාට හොඳ පාට රූබි තායිලන්ඩ් වලින් ගන්න පුළුවන්. අර ලංකාවේ රූබි වගේ නන් නෙමෙයි. ඉතින් අපේ ලංකාවේ රූබි කියලා කියන්නේ පින්ක් සෆායර්නේ. මේවයි පත්මරාජ වගේ තිබ්බොත් නම් ගොඩ. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට හම්බෙන්නේ පින්ක් ගල්. හැබැයි ඉතින් චන්දබූරි වගේ ඒවත් කෙලින්ම ජෙම් හබ්. ඒවට ඉතින් ලෝකේ වටෙන්ම ගල් එනවා. ඉතින් මියන්මාර් මොගොක්කල ගල් විතරක් නෙමෙයි. ඔය මොසැම්බික් පැත්තේම හොඳ කලය ගල් එනවා. ඔයා තායි දන්නෙත් නැහැ. ඒගොල්ලෝ හරියට ඉංග්‍රීසි දන්නෙත් නැහැ. එතකොට ඔන්න ඔයාට රූබි ලොට් පිටින් දෙනවා. ඔයා ඒගොල්ලන්ව විශ්වාස කරලා ෂණික ගත්තොත් අන්තිමට ඔයගොල්ලන්ට අතින් කයිට් වෙන්න අවශ්‍ය ඕන තරම් තියෙනවා. මොකද එතනට ගොඩක් මෙන්නේ ග්ලාස් ෆිල්ඩ් රූබි. ඔයගොල්ලන්ට නොලෙජ් එක මදි නම් ඔයගොල්ලෝ සර්ටිෆිකේට් එකක් දාලා ගන්න. ඉතින් පළපුරුද්ද තියෙන අයට රූබි ගල දැක්කාම තේරෙනවා මේක ග්ලාස් ෆිල්ඩ්ද කියලා. ඉතින් මේක මයික්‍රොස්කෝප් වලින් බලන්න ඕනේ නැහැ. ගෙස් කරලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ක්ලූෂන් පැටර්න් එක. ඒ කියන්නේ උඩට අවුවට එහෙම ඇල්ලුවාම. මොකද චන්දබූරි ජිම් මාකට් එක තියෙන්නේ ඕපන් ඒරියා එක. ඒකින්ද ඔයගොල්ලන්ට ඒව සිලෙක්ට් කරගන්න ඕන තරම්ම chance තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔයා රූබි එහෙම ගන්නකොට දැනුම හදාගන්න. මොකද ඔයා ෆස්ට් ටයිම් නම් පිටරට ගිහිල්ලා ජිම් බයි කරන්නේ. ඔයාට සමහර විට පිටරටින් එන එහෙම ගල් වල කලයක එහෙම දැනුමක් නැති වෙන්න පුළුවන්. පළපුරුදු කෙනෙක්ට නම් මේක ගල දැක්කාම ඔරිජින් එක උටන් කියන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ලංකාවේ කියන්නකෝ. සාමාන්‍ය උදාහරණයකට ගන්න ලංකාවේ ජිම් මුදලාලි කෙනෙක් කියලා. ඒකට ඒගොල්ලන්ට පුළුවන් මේක රත්නපුර පැත්තේ ගලක්ද මේක ඔක්කම් පිටියේ පැත්තේ ගලක්ද කියලා කියන්න. ඉතින් ඒක කලයකින් හැඩෙන් වුණත් ඒගොල්ලන්ට ඒක කියන්න පුළුවන්. ඔයාටත් ඒක පළපුරුද්දත් එක්ක එනවා. මොකද රත්නපුර ගල් හොඳ රවුම් වෙලා හොඳ පිරිසු ගල් එනවා. ඉතින් ඕගොල්ලන්ට ජිම් බිස්නස් එකේ නොලෙජ් එක හදා ගන්න ඕන නම් ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි අපේ වැඩසටහන ෆලෝ කරන්න. ඉතින් ඔයාට වීඩියෝ සීරීස් එකට ජොයින් වෙන්න ඕන නම් දැන් අපිට කෝල් එකක් දෙන්න.